වීස්ලි පවුලේ අභිරහස් හැරි පොටර් කතාවේ අපි දකින වඩාත්ම ආදරණීය සාමකාමී සහ විනෝදජනක පවුල තමයි වීස්ලි පවුල. හැබැයි මේ රතු කෙස් තියෙන අහිංසක පෙනුමක් තියෙන පවුල පිටුපස සැඟවුණු අඳුරු ඉතිහාසයක් සහ අභිරහස් කරුණු රාශියක් තියෙනවා කියලා ඔබ දන්නවද? ඔවුන්ගේ දිලිඳුකමට හේතුව මොකක්ද? ඔවුන්ගේ පරම්පරාවට තියෙන ශාපය මොකක්ද? අද සැඟවුණු කතා Hidden Tales SL YouTube නාලිකාවෙන් අපි හෙළි කරනවා වීස්ලි පවුල ගැන ඔබ මීට පෙර කිසිදා අසා නැති අතිශය රහසිගත කරුණු 5ක්. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න මොකද අන්තිම කරුණ ඔබේ හදවත කම්පා කරන එකක් වේවි. වීස්ලි පවුල කියන්නේ Sacred 28 හෙවත් මැජික් ලෝකයේ තියෙන පිරිසිදුම ලේ pure blood තියෙන පවුල් 28න් එකක්. හැබැයි මල්ෆොයි වගේ පවුල් වීස්ලිලාට හැම විටම අපහාස කළේ බ්ලඩ් ට්‍රේටර්ස් එහෙමත් නැත්නම් ලේ ද්‍රෝහීන් කියලා. මේකට හේතුව ඔවුන් මගල්ලාට ආදරය කිරීම විතරක් නෙමෙයි. ඉතිහාසයේ සඳහන් වෙනවා වීස්ලි පවුලේ මුතුන් මිත්තන් පිරිසිදු ලේ උමතු තිබුණු අනෙක් පවුල්වල සම්ප්‍රදායන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ කැරලි ගැසූ බව. විශේෂයෙන්ම ඔවුන් මැජික් නැති සාමාන්‍ය මිනිසුන් සමග විවාහ වෙන්න පවා පසුබට වුණේ නැහැ. මේ නිසාම අනෙක් පියෝ බ්ලඩ් පවුල් එකතු වෙලා වීස්ලි පරම්පරාවම සමාජයෙන් කොන් කළා. ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටෙන්න බලපෑ ප්‍රධානම හේතුවත් මෙන්න මේ කොන් කිරීමයි. වීස්ලි පවුල ඇයි මේ තරම් දුප්පත්? ආතර් වීස්ලි කියන්නේ අමාත්‍යාංශයේ රැකියාව කරන කෙනෙක්. හැබැයි ඔවුන්ට හැමදාම තිබුණේ පරණ බඩු සහ පරණ ඇඳුම්. මේකට හේතුව ආතරගේ රැකියාවට ලැබෙන වැටුප අඩුකම විතරක් නෙමෙයි. ආතර් වීස්ලිගේ තිබුණු මගල් පිස්සු නිසා ඔහු තම වැටුපෙන් වැඩි කොටසක් වැය කළේ තහනම් මගල් බඩු එකතු කරන්න සහ ඒවාට මැජික් බලය දීලා පරීක්ෂණ කරන්නයි. උදාහරණයකට අර පියාඹන කාර් එක වගේ. ඒ වගේම වීස්ලි පවුල කියන්නේ වෝල්ඩමෝට්ට විරුද්ධව පෙනී සිටි ප්‍රධානම පවුලක්. මේ නිසා අමාත්‍යාංශයේ ඇතුලේ ඉහළ තනතුරුවල හිටපු අඳුරු මන්ත්‍රකාරයන්ගේ හිතවතුන් හැම විටම ආතරගේ උසස් වීම වැළැක්වුවා. ඔවුන්ගේ දිලිඳුකම අහම්බයක් නෙමෙයි. ඒක ඔවුන්ගේ ප්‍රතිපත්ති නිසා ඔවුන්ට ගෙවන්න වුණු වන්දියක්. ඔබ කවදාහරි හිතලා තියනවද වීස්ලි පවුලේ දරුවන්ට ආතර්, බිල්, විලියම්, චාලි, ෆ්‍රෙඩ්, ජෝර්ජ්, පර්සි, රොනල්ඩ් සහ ජිනි වැනි නම් ලැබුණේ ඇයි කියලා? මේ හැම නමක්ම බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සිටි රජවරුන් හෝ රැජිනියන්ගේ නම් වීම අහම්බයක් නෙමෙයි. ජේ.කේ. රෝලිං පවසන විදිහට වීස්ලි පවුල මූලමය අතින් දුප්පත් වුණත් ඔවුන් ආත්මගරුත්වය අතින් රජ පවුලකට සමානයි. උදාහරණයකට ආතර් කියන්නේ ප්‍රකට ආතර් රජුගේ නමයි. රොනල්ඩ් යන්න පැරණි නෝර්ස් භාෂාවෙන් රජුගේ උපදේශකයා යන්නයි. ඔවුන් ලේ ද්‍රෝහීන් ලෙස කොන් කරනු ලැබුවත් ඔවුන්ගේ නම් හරහා කියවන්නේ ඔවුන් මැජික් ලෝකයේ සැබෑ උරුමකාරයන් සහ වීරයන් පිරිසක් බවයි. වීස්ලි පවුලේ ජීවත් වන ද බරෝ නිවස දකින්න ඕන කෙනෙකුට හිතෙන්නේ ඒක ඕන මොහොතක කඩා වැටෙන්න පුළුවන් කියලා. තට්ටු 5ක් 6ක් උසට අමුතුම හැඩයකට තියෙන මේ නිවස රැඳා පවතින්නේ සම්පූර්ණයෙන්ම මැජික් මතයි. හැබැයි මේ මැජික් වලට වඩා ශක්තිමත් දෙයක් ඒ බිත්ති ඇතුලේ තියෙනවා. ඔබ දන්නවද වීස්ලි පවුලේ නිවසට ඇතුල් වුණාම ඕන කෙනෙකුට ආරක්ෂිත බවක් දැනෙන්නේ ඇයි කියලා? ඒකට හේතුව මොලි වීස්ලි විසින් නිවස වටා දමා ඇති අතිශය බලවත් ආදරය පදනම් කර ආරක්ෂක මන්ත්‍රයි. වෝල්ඩමෝට්ගේ මරණ භක්ෂකයන්ට පවා මේ නිවසට ඇතුල් වීමට නොහැටි වුණේ ඒ නිවසේ ඇති ආදරය සහ බැඳීම බිඳ දැම්විය නොහැකි ආරක්ෂක වල්ලයක් වුණ නිසායි. ඒ වගේම මේ නිවසේ වහලයුට ඉන්න අద్භූත ගූල් සත්වයා රොන් පාසල් නොයා සිටි කාලයේදී රොන්ගේ ස්වරූපය අරගෙන ඇඳේ වැතිහිරී සිටිය බව ඔබට මතකද? ඒ තරමටම මේ නිවස අභිරහස් වලින් පිරිපවතිනවා. දැන් අපි යන්නේ මේ වීඩියෝ එකේ වඩාත්ම සංවේදී සහ බියකරුම කරුණට. වීස්ලි පවුලේ මව වුණු මොලි වීස්ලි හැම විටම බිය වුණේ තමන්ගේ පවුලේ සමාජිකයෙක් අහිමි වෙයි කියලා. මතකද 5 වෙනි පොතේ බොගාට් කෙනෙක් මොලිගේ ඉදිරියට ආපු වෙලාවේ? ඇය දැක්කේ තමන්ගේ දරුවන් සහ සැමියා එකින් එක මිය ගිහින් ඉන්න විදිහ. හැබැයි ඒ භයානක සිහිනය සැබෑවෙමින් ෆ්‍රෙඩ් වීස්ලි අවසාන සටනේදී මිය ගියා. ෆ්‍රෙඩ්ගේ මරණය ගැන ඔබ නොදන්න අතිශය දුක්කර කරුණක් තියෙනවා. ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් කියන්නේ නිවුන් සහෝදරයෝ. ඔවුන් උපතින්ම එකිනෙකාට කෙතරම් සම්බන්ධයිද කියන්න ඔවුන්ට කවදාවත් තනියම එක්ස්පෙක්ටෝ පැට්‍රෝනම් මන්තරය කරන්න බැහැ. ඔවුන් දෙන්නාම එකට සිටියොත් විතරයි සතුටුදායක මතකයන් මතු කරගන්න පුරුවන් වුණේ. ෆ්‍රෙඩ්ගේ මරණය පස්සේ ජෝර්ජ් වීස්ලිට ඔහුගේ ජීවිත කාලය පුරාම නැවත කිසි දිනක පැට්‍රෝනස් මන්තරයක් මතු කරගන්න බැරි වුණා.
මොකද ඔහුගේ ලෝකයේ තිබුණු ලොකුම සතුට ෆ්‍රෙඩ් සමගම මිය ගිය නිසායි. වීස්ලි පවුල කියන්නේ නිකම්ම දුප්පත් පවුලක් නෙමෙයි. ඔවුන් කියන්නේ ආදරය, පරිත්‍යාගය සහ නිර්භීතවය වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවන්න සූදානම් වුණු වීරයන් පිරිසක්. වෝල්ඩමෝට්ගේ පරාජයට හැරීට වගේම ලොකු දායකත්වයක් මේ පවුලෙන් ලැබුණා. ඉතින් වීස්ලි පවුලේ මේ රහස් පහෙන් ඔබව වඩාත්ම පුදුමයට පත් කළේ මොන කරුණද? එහෙමත් නැත්නම් ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් ගැන මේ කතාව අහලා ඔබේ හිතට මොකද දැනෙන්නේ? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි තවත් හැරි පොටර් අභිරහසක් හෙළි කරමු. එතෙක් සැඟවුණු කතා Hidden Tales SL සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ජය වේවා.